හායි. මම දැන් ඉන්නේ රාල්ප් වෙනකන් ඉන්නේ පිට්ටනියේ. මොකද අද යන්න තියෙනවා අපිට මලගේ ඉතරකට. අපි ඉන්න ගෙදර යට තට්ටුවේ මේ ආච්චිලයි සීයයි ඉන්නවා ඒ ජෝඩුව. එයාලට නම් වයස දැන් මම හිතන්නේ 90ක් විතර ඇති. එයාගේ සීයාගේ දුව මැරිලා. දැන් මේ සති 3කට ඉස්සෙල්ලාද කොහෙද මැරුණේ? අපිට කිව්වා ටිකක් විස්තරේ පිළිකාවක් හැදිලා. වයස නැහැ හැබැයි පව් ඉතින් 58ක් 57ක් වගේ. ලංකාවේ අය නම් කියයි වයසයි කියලා වෙලා මෙහි එහෙම මැද 50 කියන්නේ මෙහි ඒ වගේ වයසක් නෙමෙයි ඈ. මෙහි 67 යනකම් වැඩ කරන් ජොබ් එක කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහි ඒ වගේ වයසක් නෙමෙයි ඒක මං කියන්නේ. යා කොහොම හරි. අපි හිතුවේ නෑ අපිට කියයි කියලා. මොකද අපි දුවව මම දැකලත් නැතුව ඇති. මට මතක නෑ දැකලා තියෙනවදත් කියලා. අපි ආශ්‍රයක් නෑ එහෙම. මොකද කොන්ටැක්ට් එහෙම කියලා නෑ. දකිද්දි හලෝ කියනවා, චාව් කියනවා එච්චරයි. එතනින් එයා වැඩි මොනවත් නෑ. එහෙම තමයි ප්‍රිවාට් මේ. අපි දැක්කම අපිට කාඩ් එකක් දීලා වෙඩින් කාඩ් එකක් වගේ කාඩ් එක හදලා මල ගෙදරට එන්න කියලා කාඩ් එකක් දුන්නා. අපි දැක්ක ගෙවල් ගානිත් ගෙවල් වල අනිත් අයටත් බෙද ගියා එයා. මොකද එයාලව නම් අඳුරනවා. එයාලා ඒ කාලේ ඉඳන්ම අඳුරන අයනේ. අපි හිතුවේ නෑ ඉතින් අපිට එන්න කියයි කියලා. මොකද අඳුරන්නෙත් නැති හින්දා. දැන් ඉතින් යනවා ඉතින් පවුනේ. මොනා කියන්නද මන් දන්නේ නෑ ඒ වගේ. මලකෙවල් එහෙම නිතරම මම මෙහි ඇවෙන්නේ නෑ. මොකද මෙහි එහෙම නෑ. කළු අඳින්න ඕනේ. ලංකාවේ වගේ සුදු නෙමේ. දැන් මේ නිකන් මේ බ්ලවුස් එක නම් ටිකක් තද පාට නැත්නම් ගවුමක් ඇඳ කළු පාටින්. මෙහි මලකෙවල් ගොඩක් වෙනස් ලංකාවට වැඩිය. මං ගත්ත දේ විතරක් තමයි මල් පොකුරක් අරගත්තා. මේක රාල්ප් එක්ක ගිහිල්ලා බලලද්දි එතනින් දානවා. මෙහි වගේ ලංකාවේ වගේ අර දවස් 7න් දානේ, මාස 3න් දානේ, තව අවුරුද්දෙන් දානේ එව්වා මෙහි නෑ කිසිම දෙයක්. දැන් මිනිය වලල ඉවර වෙලා පුච්චලද දන්නෙත් නෑ, වලලනවද කියන්න මන් දන්නෙත් නෑ හරියටම. ඒක මිනිය වලලලා ඊට පස්සේ යනවා ගොඩක් කෙලේට කරන්නේ රෙස්ටුරන්ට් එකකට කෝපි බොන්න යනවා, කේක් කෑල්ලක් කන්න ඔක්කොම ඉඳගෙන කියෝ එයා ගැන විස්තර කියෝ ඉන්නවා. ඒක තමයි කරන්නේ ගොඩක් කෙලේට. අපි නම් යන්නේ නැතු යයි. මොකද අපි එච්චරම අඳුරන්නේ නැහැ ඉතින්. ෆැමිලි එකේ අය හිටියාම ඉතින් ඇති ඉතින් හොඳයි ඉතින්. ඒක එහෙම තමයි කරන්නේ ගොඩක් වෙලෙට. මොකද මල ගෙදරකට මෙහි එනවට කැමති නම් තමයි ඒ කාඩ් එක එන්න කියන්නේ. එන්නවට කැමති නැත්තම් කියන්නේ නෑ එහෙම. ඒකයි වෙනස ඉතින්. යා. දැන් ඉතින් මල ගෙදර යන්න ඕනේ. රාල්පුත් වැඩ ඇල්ලුවලා රාල් කිව්වා දැන් පිට්ටනියට එනවයි කියලා. යා. බලමු ඉතින් ඈ. නිකන් මට නම් නිකන් එහෙන අප්සෙට් වගේ ඈ. මෙහෙයි මොනා කරයිද දන්නේ නැහැ ඊට පස්සේ. හැබැයි මේ ලංකාවේ කරන දේවල් නම් මෙහෙ කරන්නේ නැහැ ඉතින්. මෙහෙ කියන්නේ එකම දේ තමා කියන්නේ. ජීවත් වෙලා ඉන්නකන් සලකන්න බලන්න කරන්න ඕනේ. ඊට පස්සේ මොනවා කරත් අඬලත් වැඩක් නැහැයි කියනවා. ජීවත් වෙනකන් කරන්න ඕනේ. ඒක තමයි ඉතින් මං හිතන්නේ හොඳම දේ. මම නම් දන්නවා ලංකාවේ වෙන විදිහක් කියලා. ඒක දන්නවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං කියලා තියෙන අපේ අම්මත් එක්ක අපි ওই ගැන කතා කරලා තියෙන්නේ. අම්මත් කියලා තියෙන්නේ අපිත් අම්මට කියලා තියෙන්නේ දානි දෙන්නේ නැහැයි කියලා. ඉන්නකන් එයා ජීවත් වෙලා ඉන්නකන් අපි යාට කරනවානේ ඉතින් නෑ. එයාට කරනවා එයා ඒක දන්නවානේ. ඉන්නකන් හැමදේම කරනවා දෙනවා. ඔක්කොම බලනවා. ඊට පස්සේ ඒවා කරන්නේ දානවල නම් දෙන්නේ නෑ. මං අකමැති. ලංකා සිස්ටම් එක කියලා දන්නවා. ඒ දන්නවා වුණාට මං නම් කැමති නෑ. අපි මම හිතන්නේ චොක්කි කැමතිත් නෑ කරන්න. ඉන්නකම් කරනවා. ඊට පස්සේ නැතුව ගියාට පස්සේ එහෙම කරන්න. හැබැයි කරන දේ සමහර විට කෑම ගෙනහිල් වෙලා දුප්පත් පවුලකට බෙදන්න නැති කෙනෙක්ට බලලි ඉවර වෙලා තෝරලා ඉවරලා නැති කෙනෙක්ට ගිහිල්ලා දෙනවා. ඒවට කැමති. මට දාන්නේ දීදී ලොකුවට වගේ ගොඩක් දේවල් කරන්නේ. හැබැයි සමහරවිට මේ කිව්වයි කියලා මට බණීත් දන්නෙත් නෑ. හැබැයි ඉතින් අපි හිතන්නේ ඒක එහෙමයි හරියන්නේ හොඳ කියලා. මොකද අපි රට ඉන්න හින්දා අපිට වෙන දේවල්නේ පේන්නේ. ඉතින් ඒ හින්දායි මං හිතන්නේ මේ විදියට තමයි හරි කියලා. යා. බලමු ඉතින්. මොකද්ද වගේ යන්නත්